ඉතින් ආයුබෝවන් හැම දිනාටම අද අපි කතා කරන්නේ ඔයාගේ ගෙදර ඔයා වැඩ කරන ස්ථානයේ නැත්නම් පාසලේ ප්‍රථම ආධාර පෙට්ටියේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් ගැන. ඇඟේ පතේ වේදනාවට නිතරම පාවිච්චි කරන බෙහෙතක් ගැන. ඒ බෙහෙත තමයි ඩයික්ලෝෆෙනික් ජෙල් එක. මේ ජෙල් එක පාවිච්චි කරද්දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් මේ ජෙල් එක ගැන සරලවම කිව්වොත් ඇඟේ පතේ වේදනාව ඉදිමීම වැනි දේවල් අඩු කරන්න තමයි මේ ජෙල් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ටැබ්ලට් එකක් විදිහට ගන්නවට වඩා වේදනාව තියෙන තැනම ආලේප කරන්න පුළුවන් හින්දා මේ ජෙල් එක පාවිච්චි කරන එක ඉක්මනින්ම වේදනාව සහ ඉදිවීම අඩු වෙන හින්දාම අතුරු ආබාධත් හුඟක් අඩුයි. ඉතින් ඔයාලා මේක ෆාමසි එකකින් ඉල්ලුවාම වෙනත් නම් වලින් තමයි හම්බ වෙන්නේ. ඩයික්ලෝෆෙනික් ජෙල් කියලා ඉල්ලුවට ඒ නමින්ම හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ ජෙල් එක පාවිච්චි කරන්නේ මොන වගේ ආබාධ වලටද කියලා. පළවෙනි එක තමයි සන්ධි වේදනාවට. විශේෂයෙන්ම දණහි සහ අත්වල ඇතිවන ආතරයිටිස් වේදනාව සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි මාංශ පේශී ඇදීම නිසා ඇතිවන වේදනාව. සාමාන්‍යයෙන් ක්‍රීඩා කරද්දී, ව්‍යායාම කරද්දී, බර උස්සද්දී මාංශ පේශී වල ඇතිවන වේදනාව අඩු කරන්න මේ ජෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මස් පිඩු පෙරලෙනවා නම් ඒ වෙලාවටත් මේ ජෙල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වැරදි ඉරියව් වලින් වැඩ කරන අවස්ථාවල ඔයාගේ කොන්ද සහ බෙල්ල අවට ඇතිවන වේදනාව වලටත් ඩයික්ලෝෆෙනික් ජෙල් එක ආලේප කරන්න පුළුවන්. ඒ වගේම තැලීම නිසා ඇතිවන ඉදිවීමටත් මේ ජෙල් එක පාවිච්චි කළාම ඒ ඉදිවීම ඉක්මනින්ම අඩු වෙලා යනවා. ඔයා මේ ජෙල් එක පාවිච්චි කරන්න ඕන නිවැරදි පිළිවෙල තමයි මුලින්ම වේදනාව තියෙන තැන හොඳින් පිරිසිදු කරන්න ඕන. වේදනාව ඇති ප්‍රදේශයේ පමණක් ජෙල් එක ආලේප කරන්න ඕනි. ඒ වගේම ජෙල් එක සම මත පිට ආලේප කරද්දී වැඩිපුර ආලේප කිරීමෙන් වළකින්න ඕනි. හුඟ දෙනෙක් කරන වැරද්දක් තමයි ජෙල් එක ආලේප කරාට පස්සේ ප්ලාස්ටර් එකකින් හරි රෙදි කැලකින් හරි වේදනාව තියෙන තැන නැත්නම් ඉදිමීම තියෙන තැන වහලා දාන එක. සාමාන්‍යයෙන් ජෙල් එකක් ආලේප කරාට පස්සේ ඉදිමීම තියෙන තැන නැත්නම් වේදනාව තියෙන තැන වහන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයා නොකළ යුතු දෙයක්. ඊළඟ එක තමයි ඔයාගේ අත්වලින් ජෙල් එක කාගේ හරි නැත්නම් ඔයාගේ උනත් ආලේප කළාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ අත් හොදන්න ඕනි. ඒ අතරේ ඔයා මේ ජෙල් එක පාවිච්චි නොකළ යුතු අවස්ථා ටිකකුත් තියෙනවා. ඔයාගේ ශරීරයේ කැපිච්චි නැත්නම් සීරිච්චි තුවාල වෙච්ච තැන්වල මේ ජෙල් එක ආලේප කරන්න හොඳ නැහැ. ඔයා ගර්භණී කාන්තාවක් නැත්නම් කිරිදෙන මවක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මතම මේ ජෙල් එක පාවිච්චි කරන්න වෙනවා. මේ ජෙල් එක ආලේප කළාට පස්සේ ඔයා ආලේප කරපු ස්ථානය අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී ඉන්නත් සිද්ධ වෙනවා. ජෙල් එක ආලේප කළාට පස්සේ ඔයාගේ සමේ පළු නැත්නම් කැසීමක් වගේ ඇති වුණොත් අනිවාර්යයෙන්ම ජෙල් එක ආලේප කරන එක නවත්තලා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න වෙනවා. ඉතින් ඩයික්ලෝෆෙනික් ජෙල් එක වේදනාවට ඉදිවීමට හොඳ විසඳුමක් වුණත් සතියකට වඩා පවතින ඉදිවීමක් වේදනාවක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ ඩයික්ලෝෆෙනික් ජෙල් එක ගැන සාමාන්‍ය පැහැදිලි කිරීමක් විතරයි. ඔයාගේ වේදනාවන් වලට ගන්න බෙහෙත් ගැන අනිවාර්යයෙන්ම වෘත්තීය වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙනම ගන්න ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.